ආයි ඔන්න පාර්ලිමේන්තුවට ගිහිල්ලා ප්‍රේමදාසයාගේ මෝඩ පුතා පොඩක් බලනකො මොකේ කතාව ඒ නැව් ගමනාගමනයේ වාහනෝයි කියලා. දැන් දින කිහිපයකට පෙර විදේශ ඇමතුමා කිව්වා නෑ එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම ගැටලුවක් නැහැ කියලා. අන්න වහලා. ඒ තුල තෙල් මිල දී ගැනීම අත්ත වශයෙන්ම බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඉලක්කම් දෙකේ ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළට යනවා. ඒ නිසා මේ අවස්ථාවේ ඇත්තටම ආණ්ඩුවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තිබෙනවා. මේ අනේ ගොම් පුතානෝ යකෝ ලංකාවට විතරක් ආවේනික දෙයක් නෙමෙයි ඒක. හරිද? මුළු ලෝකෙටම බලපානවා. හරිද? මේ අනිත් එක උඹෙන් මේ අහන්නේ අර මේ ඒ දවස්වල අර උඹලා උඹලගේ කට්ටිය ආණ්ඩු කරන කාලේ තෙල් මිල වැඩි වුණේ යුද්ධ තිබිලාද බං? මේ යුද්ධ තිබිලාද තෙල් මිල වැඩි වුණේ? පොඩ්ඩක් අන්න ඒකට පොඩි උත්තරයක් දෙන්න බැයිද මේ මෝඩ පුතානෝ? අර උඹගේ අනිත් එකත් මේ කතාවක් පැවැත්වුවා මම දැක්ක පාර්ලිමේන්තුවේ. කවුද මේ මරික්කාර් උඹගේ නියුන් සහෝදරයා? මේ මූව බං කවුරුත් නැද්ද බං මේ හොස්පිටල් එකට එක්කන් ගිහලා පොඩක් මොලේ චෙක් කරන්න. ඒක කවුද යකෝ මූට මේ ලිරික්ස් ටික ලියලා දෙන්නේ? අයියෝ මුගේ තාත්තගේ නමත් කනවා වඩක් ෂූරොත් නෑ මේ තාත්තා ප්‍රේමදාසයාගේම සුක්‍රාණුද කියලා. මේකටත් මම හිතන්නේ ප්‍රේමදාසයාගේ සුක්‍රාණු වලට තව මොනවාරි කවලක් කරලා තියෙන්න මට පේන්නේ මු මේ මරි මෝල් කියවනවා මෙතන ඇවිල්ලා වෙලා. පිස්සුද මන් දන්නේ. ඉතින් මේ වගේ උන්ටද මේ උඹලා මේ ජය වේවා කියන්නේ රට කරන්නේ ආදන්නේ 2019 ඡන්ද ඉල්ලන්න ආදන්නේ. මීට වැඩිය හොඳයි බම් මේ වගේ එකක් හදනට හොඳයි මේ උගේ අම්මා මේ හරක් දෙන්නේ මීවැස්සියෝ දෙන්නෙක් ඇදුවා නම් එහෙම කිරි ටිකක් හරි අරගෙන මී කිරි ටිකක් විකුණ ගන්න තිබුණා. මේ වගේ බම් මේ කේප්ප වස්සෙක් හදනවට වැඩිය. උඹ කිව්වොත් කියන්නේ බං මරි මෝල් මෝඩම කතාවක් තමයි කිව්වොත් කියන්නේ මේ ඔයිට වැඩි මොලේ තියෙන උත්තෝ ඒ ලෙවල් කරන්නේ උන්ට අපේ ලංකාවේ ඒ ලෙවල් කරන කොල්ලන්ට මොලේ තියෙන තොට වැඩිය ගෝං වේසිගේ පුතා.